අයියෝ ඔයගොල්ලන්ගේ වන්ද කබල් ගැවිල්ල විතරනේ. ඉතිහාසය ගැන කයිවාරු ගානවා ඇති ප්‍රයෝජනෙකුත් නෑ. ඉතිහාසය කණ්ඩ දප්පා. අන්න එහෙම කියන අයට දෙන්න තියෙන හොඳ උත්තරයක් අද මම ගෙනාවා. අදටත් අපේ මිනිස්සු කන්න බොන්න පාවිච්චි කරන ඒ විශිෂ්ට යුනෙස්කෝව පිළිගත්ත වාරි ලෝක උරුමයක් අපිට තියෙනවා. ඒ තමයි එල්ලංගා පද්ධතිය. මොකද්ද මේ එල්ලංගාවක් කියලා කියන්නේ? එල්ලංගාවකින් කරන්නේ වියලි කලාපේ ජීවත් වෙන මිනිසුන්ගේ ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරන එක. අදටත් වියලි කලාපේ ජීවත් වෙන අපේ මිනිසුන්ට වගා කරන්න ඕනේ කරන බොන්න ඕනේ කරන මූලික අවශ්‍යතා ඉෂ්ට කරන්න ඕනේ කරන දේවල් ටික සපයන්නේ මේ එල්ලංගා පද්ධතිය. මේ එල්ලංගාව හඳුන්වනවා වැව් ප්‍රපතනය කියලා. එහෙම නැත්නම් වැව් පද්ධතියක් කියලා හඳුන්වනවා. මේ වචනයෙන්ම උත්තරේ තියෙනවා. එල්ලංගාවක් කියන්නේ එකම ගංගාවක් දිගේ ගලාගෙන ඉන්න ජලය හෝ වර්ෂා ජලය. මේ දෙකම පාවිච්චි කරලා ගඟ දෙපැත්තේ ඈතින් තියෙන එකින් එකට සම්බන්ධ කරපු වැව් වලට වතුර සපයනවා. ගඟෙන් එන වතුර ටික වැව් වලට දාලා ඒ වැව් එකින් එකට සම්බන්ධ කරලා වැව් ජාලයක් හදනවා. ඒ ජාලය නිසා එක වැවක වතුර අඩු වුණොත් ඒ වැවේ වතුර පුරවන්න තව වැවකින් වතුර ලැබෙනවා. වතුර නැති කාලෙට වැවෙන් වැවට වතුර ගලාගෙන ගිහිල්ලා ඒ ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා. ඉතින් මේ එල්ලංගා පද්ධතියින්ද පොළවේ තෙතමනය ඉහළ ගිහිල්ලා ලිංවල වතුර හිඳෙන්නේ නැතුව තියෙනවා. තෙත් කලාපයේ අත්දැකීම ඒ විදිහටම ගන්න පුළුවන් නිර්මාණයක් තමයි මේ එල්ලංගා පද්ධතිය කියලා කියන්නේ. මේක කවුරු හරි ගෙනල්ලා අපිට පුරුදු පුහුණු කරපු දෙයක් නෙමෙයි. මේක අපේ රටේම නිර්මාණයක්. අදටත් අපි භුක්ති විඳින නිර්මාණ. එහෙමනම් ඉතිහාසය කණ්ඩද ඕවයින් කෙරෙන දේවල් මොනවද කියලා රට බයිලා ගහන්න නැතුව මේ කතාව හැමෝටම පේන්න ෂෙයා කරමු බලන්න.